උතුම් දළදාව නැරඹීමේ හැකියාව වසර 16කට පසුව අද සිට මහ ජනතාවට ලැබෙනවා. දිව්‍ය විමානයකට ඇතුල් වීමේ වරම් මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ටම අද සිට නැවත හිමි වෙනවා. විශාලා මහනුවර දුර්භීක්ෂයෙන් බොහෝ අය මිය ගොස් ලෙඩ රෝග ව්‍යාප්ත වූ බව අපාසා තිබෙනවා. තුන්බියෙන් පීඩිත විශාලා මහනුවර බුදුරජාණන් වහන්සේගේ වැඩමවීමත් සමග මහා වෛශාවක් ඇදහැලි මල කඳන් ගසාගෙන ගොස් මුළු ජනපදයම පිරිසිදු වී නැවතත් සමෘද්ධිමත් වෙනවා. බුදුරජාණන් වහන්සේට වැසි වස්සන්නට හැකිනම් උතුම් දළදාවටත් එසේ හැකි බව ජන විශ්වාසයක්. දළදාව හිමිවන්නේ කාටද? ඔහු මේ රටේ රජු බවට පත්වන්නේ රජෙකුට දළදාව තරම් උතුම් වටිනා වස්තුවක් එදා මෙදා තුර ඉතිහාසයේ නොවන නිසා. රාජ්‍යත්වයේ සංකේතය දළදාව. ධාර්මික රජෙකු දළදාවේ අයිතිය ලබන බව රාජත්වයේ පිළිගැනීම. ඉතින් මේ උතුම් දළදාව නැත්තම් බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේ දැකබලා වන්දනාමාන කිරීමේ මහාර්ග පුණ්‍ය කටයුත්තට අවකාශය විවර වූ මේ අවස්ථාවේදී රාජාවලි ඔබට දළදාවේ නොකී කතාවක් කියා දීමට මේ වැඩසටහන යොදා ගන්නවා. ලංකාවට දළදා වහන්සේ හිමිවන්නේ දන්ත කුමරු සමග පැමිණි හේමමාලා කුමරිය කෙස්කලඹේ සංගවා වැඩම කිරීමත් සමග. එතකොට අදටත් උතුම් දළදා වහන්සේ වැඩම කර සිටින්නේ හේමමාලාවන් හිසකෙස් අතර සංගවාගෙන පැමිණි කරඬුවේමද? බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයේ සමදත් 20 බැගින් උඩ හා යටි හනුවල පිහිටි බව වංශ කතාවල දක්වනවා. මේ දළදා මාලිගාවේ තැන්පත් කර තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අද වන විට ජීවමානව වැඩ සිටින එකම දන්ත ධාතුන් වහන්සේ වන යටි හනුවේ වම් දන්ත ධාතුව. කහට පැහැ මුසු වූ කහ පැහැයකින් යුතු මෙම දන්ත ධාතුන් වහන්සේ අඩි 2-3ක් තරම් සමීපයේ සිට තමන්ට දැකබලා ගැනීමට අවස්ථාව ලද බව ජෝන් ඩේව් සිය කෘතියක දක්වනවා. ඒ වගේම දර්ශනීය මහාර්ග කුඩා කරඬුවක් තුළ දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති බවත් එය මරකත රත්න දියමන්ති වලින් හෙබි අතිශය කලාත්මක නිර්මාණයක් වන බවත් එම කුඩා කරඬුව තවත් ස්වර්ණමය කරඬුවක බහා තබන බවත් ඒ කරඬුව සරුව පිත්තල බඳු දෙයකින් ආවරණය කර මස්ලින් රෙද්දකින් ඔතා තවත් කරඬුවක බහා ඇති බවත් ඔහු සඳහන් කරනවා. ඒ අයුරින් තෙවන සිව්වන කරඬුවකද එය බහා ඇති බවත් මේ සියලු කරඬු චෛත්‍ය හැඩය දරන බවටත් දළදා වහන්සේ රැඳි කරඬුව හැරුණු විට තවත් කරඬු සයක් මෙහි ඇති බවටත් ඔහු තවදුරටත් දක්වනවා. වර්තමානයේ අපි බාහිරින් දකින අවසාන කරඬුව නිමවා පූජා කර තිබෙන්නේ දළදා වහන්සේ මහනුවරට වැඩමවීමේ ගෞරවය හිමිවන දෙවන විමල ධර්ම සූරිය රජු විසින්. දළදා මාලිගයේ උඩමාලේ මල් ආසනයට යාපද පිරිත් මණ්ඩපයේ ඉදිරියේ ගන්ධ කුටියේ වෙඩි නොවදින වීදුරු ආවරණයක් තුළ මහා කරඬුව හෙවත් පළමු කරඬුව රණින් ආලේපිතව විරාජමානව වැඩ සිටිනවා. එය අඩි 5 මාරක් පමණ උසින් යුතුයි. ඒ දෙවන විමල ධර්ම සූරිය රජු විසින් ක්‍රිස්තු වර්ෂ 1607-1707 අතර පූජා කළ කරඬුව. එහි දෙපස පෙරහැර වෙනුවෙන් වඩම්මන කරඬුව සහ බුරුම රජයෙන් ලබා දුන් කරඬුව තැන්පත් කර තිබෙනවා. වර්තමානයේ පෙරහැර කරඬුව ලෙස යොදාගන්නේ තායිලන්ත රජය විසින් පූජා කළ කරඬුවක්. මේ අනුව කරඬු 6ක තැන්පත් කර ඇති දළදා වහන්සේ වැඩ සිටින කරඬුව එහි ආරක්ෂාවට අවසන් කරඬු 3 යතුරු යොදා දෙවන කරඬුවේ යතුර දියවඩන නිලමේ බාරයේත් සිව්වන කරඬුව මල්වතු විහාරයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සතුවත් පස්වන කරඬුව හෙවත් ඇහැලේපොළ මහාධිකාරම විසින් 1816 අගෝස්තු 25 වන දින පූජා කළ ඇහැලේපොළ කරඬුවේ යතුර අස්කිරි මහානායක හිමියන් සතුවත් පවතිනවා. ඉතින් මේ පාර්ශවයන් තිදෙනාම එක්ව එකට සිටමින් දළදාව වැඩවසන කරඬුව කරා සියලු කරඬු ඉවත් කළ යුතුයි. දළදා වහන්සේ වැඩ සිටින 7 වන කරඬුව අඟල් 4ක් පමණ උසින් යුතු කරඬුව.
එක්තරා මතයක් වන්නේ මේ 7 වන කරඬුව බුරුම රටින් ක්‍රිස්තු වර්ෂ 1896 දී පමණ දළදා මාලිගාවට පූජා කළ කරඬුව බව. නමුත් දළදා තේවාව භාරව කටයුතු කරන දළදා මාලිගයේ නිලධාරීන් අදටත් තහවුරු කරන්නේ උතුම් දළදා වහන්සේ ලක්දිවට වැඩම වූයේ යම් ආකාරයෙන්ද ඒ ආකාරයෙන්ම හේමමාලා කුමරියගේ කොණ්ඩයේ සඟවා පැමිණි කරඬුව මැද්දේ අදටත් දළදා වහන්සේ විරාජමානව වැඩ සිටින බවයි. ඉතින් අදටත් මුළු මහත් ලංකාවටම දළදාවේ පුතුරැස් විහිදෙන බව නොඅනුමානයි.